සුබ දවසක්. ඔන්න අද අපි මේ විග්‍රහයෙන් කතා කරන්න යන්නේ ලෝකයේ තියෙන හරිම ප්‍රබල නිර්මාණ මෙවලමක් ගැන. ඒකත් මුලින් ඉඳලම. අපි පොඩ්ඩක් ඩිජිටල් නිර්මාණ ලෝකයට කිමිදමු. බලමු කොහොමද අපේ ඔළුවේ තියෙන අදහස් හලිම නිවැරදි ඉලෙක්ට්‍රොනික සැලසුම් බවට පත් කරන්න කියලා. මේ තාක්ෂණීය හදවත තමයි CAD කියන්නේ. ඒ කියන්නේ Computer Aided Design. සිංහලෙන් කිව්වොත් පරිගණක ආධාරක නිර්මාණ. ඉතින් මේ CAD මෘදුකාංග අතරින් එකක් විශේෂයෙන් කැපිපෙනෙනවා. 70%ක් හිතා ගන්න පුරුවන්ද? ඒ කියන්නේ ලෝකේ පුරා CAD පාවිච්චි කරන අයගෙන් 10 දෙනෙක් ගත්තොත් 7 දෙනෙක්ම පාවිච්චි කරන්නේ AutoCAD. ඒ නිසාම තමයි මේක 2D සහ 3D ඇඳීම් සඳහා කර්මාන්තයේ සම්මතයේ බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් මේ කියන ප්‍රබල මෙවලම මුලින්ම ඕපන් කරාම ඇත්තටම පේන්නේ කොහොමද? හරි, අපි ඒ ගැන බලමු. මුලින්ම විවෘත කළාම අපිට දකින්න ලැබෙන්නේ ඩිජිටල් ජාලයක්. හරියට හිස් කැන්වස් එකක් වගේ. මෙතන වැඩ කරන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි උඩින් තියෙන රිබන් එකේ අයිකන් ක්ලික් කරන එක. අනිත් එක තමයි පහලින් තියෙන කමාන්ඩ් ලයින් එකේ විධාන ටයිප් කරන එක. අයිකන් ක්ලික් කරන එක ලේසි වගේ පේනුනට AutoCAD වල නියම බලයයි වේගයයි එන්නේ විධාන ටයිප් කරන එකෙන්. ඉතින් අපි අද වැඩියෙන්ම අවධානය යොමු කරන්නේ අන්න ඒ ක්‍රමයට. මේ කමාන්ඩ් ලයින් එක ගැන හිතන්න තියෙන හොඳම විදිය තමයි ඒක හරියට සංවාදයක් වගේ කියන එක. ඒ කියන්නේ මෘදුකාංගය අපිත් එක්ක කතා කරනවා වගේ. ඒක ප්‍රශ්නයක් අහනවා, අපි ඒකට නිශ්චිත උත්තරයක් දෙනවා. උදාහරණයක් විදිහට අපි ඉරක් අඳින්න පටන් ගත්තොත් AutoCAD අපිගෙන් අහනවා, "හරි, පළවෙනි පොයින්ට් එක කොහෙද කියලා." ඔන්න එතනින් තමයි මේ කතාබහ පටන් ගන්නෙ. හරි, කතා ඇති. දැන් අපි මේක ඇත්තටම කරලා බලමු. මුලින් ඉඳලම සරල යාන්ත්‍රික කොටසක් හදලා බලමු. ඒකට අපි පාවිච්චි කරන්නේ මූලිකම විධානය. ඔන්න බලන්න. ලයින් විධානය කියන්නේ පියවරෙන් පියවර යන සංවාදයක්. අපි ලයින් කියලා ටයිප් කරාම AutoCAD අහනවා පළවෙනි ලක්ෂ්‍ය දෙන්න කියලා. අපි ඛණ්ඩාංක දෙනවා. ඊට පස්සේ අහනවා ඊළඟ ලක්ෂ්‍ය කොහෙද කියලා. අපි ඒකටත් උත්තර දෙනවා. හරියට දෙන්නෙක් කතා කරනවා වගේ නේද? අන්න ඒ විදිහටම එකින් එකට රේඛාව එකතු කරලා අපිට ඕන කරන වස්තුවේ නිවැරදි දල සටහන සම්පූර්ණයෙන්ම ගොඩනගන්න පුළුවන්. හරිම ක්‍රමානුකූලයි. හැබැයි ඉතින් වැඩක් කරද්දි වැරදීම් වෙනවනේ. හිතන්නකො මකන්න ඕනේ නැති දෙයක් අතින් මැකුණා කියලා. දැන් මොකද කරන්නේ? බය වෙන්න දෙයක් නෑ. AutoCAD වල තියෙනවා නියම විධානය. OUPS කියලා ටයිප් කරා විතරේ අන්තිමට මකපු දේ ආයෙත් එනවා. හරිම සරලයි ඒ වගේම ප්‍රබලයි. හරි. අපි කෙලින් ඉරියෙන්ද ඒත් හැම නිර්මාණයක්ම කෙලින් නෑ නේද? දැන් බලමු වක්‍ර. ඒ කියන්නේ curves අපේ නිර්මාණයට එකතු කරගන්නේ කොහොමද කියලා. චාපයක් කියන්නේ ආක් එකක් අඳින එකත් ඒ වගේම තවත් කතාබහක්. මුලින්ම අපි පටන් ගන්න තැන දිනවා. ඊට පස්සේ කියනවා අපි ඊළඟට දෙන්නේ මධ්‍ය ලක්ෂ්‍ය කියලා. අන්තිමට අවසාන ලක්ෂ්‍යය දුන්නම පරිපූර්ණ වක්‍රය නිර්මාණය වෙනවා. ඔන්න බලන්න අර තියුණු කොන් තිබ්බ තැනට දැන් නියම අර්ධ වෘත්තයක් එලිලා. මේකින් හොඳටම පේනව නේද? එක විධානයකින් කරන්න පුළුවන් දෙයකේ බලය. අවසාන වශයෙන් සර්කල් විධානය. මේකෙන් පුළුවන් අපේ කොටසට සිදුරක් හදන්න. අපි කරන්න ඕනේ ඒකේ මධ්‍ය ලක්ෂ්‍යයයි විස්කම්භයයි දුන්නම හරි. මෙන්න තියෙනවා ප්‍රතිඵලය. සම්පූර්ණ වස්තුවක්. අපි මේක හැදුවේ මුල ඉඳලම. හරිම සරල විධාන ටිකක් ටයිප් කරලා විතරයි. හරි. වස්තුව හදන එක දෙයක්. ඒත් අපි වැඩ කරන අවකාශය අපේ ගුණව කළමනාකරණය කරන එකත් ඒ වගේම වැදගත්. zoom, pan, erase සහ save වගේ විධාන තමයි අපේ වැඩේ ලේසි කරන්නේ. zoom කරලා ලං කරලා බලන්න, pan කරලා ස්ක්‍රීන් එක එහා මෙහා කරන්න, අනවශ්‍ය දේවල් erase කරන්න, වැදගත්ම දේ save කරගන්න. මේවා නැතුවම බැරි දේවල්. මෙතන තියෙන වැදගත්ම කාරණය තමයි මේක. අපි මේ පොඩි කොටස හදන්න පාවිච්චි කරපු අර සරලම විධාන ටිකම තමයි ඊට වඩා කොච්චර සංකීර්ණ ඉංජිනේරු නිර්මාණයක් කරන්නත් පාවිච්චි වෙන්නේ. පදනම එකමයි. ඉතින් මේ මූලික භාෂාව, මේ කතාබහ දැන් පැහැදිලිනේ. මේක තේරුම් ගත්තට පස්සේ ඕනෑම කෙනෙක්ට පුළුවන් හිතේ තියෙන අදහසක් නිවැරදි ඩිජිටල් නිර්මාණයක් බවට පත් කරන්න පටන් ගන්න. එතනින් එහාට තියෙන එකම සීමාව තමයි අපේ පරිකල්පනය. ඉතින් ඊළඟට නිර්මාණය කරන්න මොකද්ද?